ආයිබෝවන් හැමෝටම ලංකන් ෆ්ලේවර්ස් by අහිංසා මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවා රසට කැට පරිප්පු ව්‍යංජනයක් හදාගන්න විදිහ. ඉතින් ඔයාලා දන්නවා පරිප්පු හදන එක එක විදි තියෙනවා. ඒ විදි වලින් එක විදිහක් තමයි මේ කැට පරිප්පු ව්‍යංජනය කියලා කියන්නේ. මේ කැට පරිප්පු ව්‍යංජනයේ විශේෂයෙන්ම බත් මුලකට, ඒ වගේම දානේ ගෙදරකට, ඒ වගේම උත්සවයකට වගේ හරි වැදගත්. ඒ වගේම අපිට ගෙදර හිතන ගමන් හදලා කන්නත් පුළුවන්. හරිම ලේසි. ඒ වගේම හරි සුවඳක් තියෙනවා. ඒ වගේම හොඳ රසක් තියෙනවා. ඉතින් මේක try කරලා බලන්න ඔයාලත්. ඉතින් මම මගේ කැටපරිප්පු ව්‍යංජනේ මම හදන විදිහ ඔයාලත් එක්ක share කරගන්නවා මගේ විදිහට. ඔයාලත් කැමති නම් ඒ විදිහට try කරලා බලන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම බලමු මේ කැටපරිප්පු ව්‍යංජනේ හදාගන්න අවශ්‍ය කරන දේවල් ටික. මම මෙතන පරිප්පු ටිකක් අරගෙන තියෙනවා හොඳට සෝදලා. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා පරිප්පු ටික අරගන්න. ඉතින් ඒ වගේම මම තව මෙතන අරගෙන තියෙනවා කපාගත්ත ලොකු ලුණු ගෙඩියකින් භාගයක්. ඔයාලට මේ වෙනුවට රතු ලුණු ගන්නත් පුළුවන්. සුදු ලුණු බික් 2-3ක් කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම අම්මිරිස් කරලක් කපාගෙන අරගෙන තියෙනවා. මෙතන තියෙනවා කරපිංචා සහ රම්පේ. ඊට අමතරව තියෙනවා කුරුඳු පොත්තු කෑලි 2-3ක් විතර. තව තියෙනවා තලාගත්ත එනසාල් කරල් 2ක්. ඉතින් ඔයා මේ දේවල් ගන්නකොට විශේෂයෙන් කියන්න ඕනි ඔයා ගන්න පරිප්පු ප්‍රමාණයට සෑහෙන විදිහට මේ දේවල් ගන්න. ඉතින් මං අරගත්තු පරිප්පු ප්‍රමාණයට සෑහෙන තමයි මම මේ දේවල් ටික අරගත්තේ. මම පරිප්පු ග්‍රෑම් 150ක් වගේ ගත්තේ. ඊළඟට මම උකු පොල් කිරි ටිකක් ගත්තා. හොඳට බ්ලෙන්ඩර් කරලා අරගත්තා. ඉතින් ඔයාට පරිප්පු ප්‍රමාණය වැහෙන විදිහට පොල් කිරි දාගත්තාම ඇති. ගොඩක් අවශ්‍ය නෑ මේකට. ඉතින් මේ දෙකට අමතරව කහ සහ තුනපහ අවශ්‍ය වෙනවා. ඉතින් මේ කහයි තුනපහයි ගෙදරම හදාගත්තුවා. මම ඒ වගේ රෙසිපීස් ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. ඊට අමතරව ලුණු ඕනි තව ඉස්සරහට ඒක අවශ්‍ය වෙන්නේ. දැන් අපි යමු මේ කැටපරිප්පු ව්‍යංජනේ හදන්න. මුලින්ම මම කලින් කිව්වා වගේ පරිප්පු ටිකක් හොඳට සෝදලා අරගන්න. මෙතන පරිප්පු ග්‍රෑම් 150ක් වගේ තමයි මම අරගෙන තියෙන්නේ. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේ පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට වතුර දාගන්න. වැහෙන ප්‍රමාණයට විතරයි, ගොඩක් දාගන්න එපා. දැන් ඊළඟට ලොකු ලුණු හරි රතු ලුණු හරි මේකට එකතු කරන්න. මම කපාගත්තු ලොකු ලුණු ගෙඩි භාගෙ මේකට දැන් එකතු කරා. ඊළඟට කපාගත්තු සුදු ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ කහ එකතු කරන්න. ඊළඟට කරපිංචා එකතු කරගන්න. මේකට රම්පේ ටික දැම්මම එකතු කරගන්න එපා. මම ඒක එකතු කරගන්න වෙලාව ඔයාලට කියන්නම්. ඊළඟට කුරුඳු පොතු කෑලි ටික පොඩ්ඩක් අතින් පොඩි කරලා මේ විදිහට එකතු කරගන්න. දැන් මේ ටික කලවම් කරලා අඩු ගින්දරේ විනාඩි 6ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න. පොඩ්ඩක් පියනෙන් වහලා තියන්න. ඉතින් දැන් මේ තියෙන විනාඩි 6කට පස්සේ දැන් වතුර ටික හොඳට හිඳිලා වතුර ගතිය යන්තම් වගේ තමයි තියෙන්නේ දැන්. ඔන්න ඔය වෙලාවේ ඔයාලට පුළුවන් තුන පහ ටික මේකට එකතු කරගන්න. ඒ වගේම ලුණු එකතු කරගන්න. ඊට පස්සේ චුට්ටක් හිමින්ට කලවම් කරන්න. ලිපේ ගින්දර අඩුම කරලා තියාගන්න. ඒ වගේම ඊළඟට පොල් කිරි ටික දාගන්න. පරිප්පු ටික වැහෙන ප්‍රමාණයට දැම්මහම ඇති. මොකද අපි හදන්නේ කැටපරිප්පු ව්‍යංජනේ. ඉතින් මේක හින්දලා හදන්නේ යන්තම් තෙත ගතියට තියෙන්න ඕන නිසා. ඊළඟට කපාගත්ත අමු මිරිස් ටික එකතු කරගන්න. දැන් ඔන්න මේ වෙලාවේ තමයි රත් වීගෙන එද්දී රම්පා ටික දාන්නේ. මොකද පරිප්පු එක රත් වීගෙන එද්දී රම්පා ටික එකතු කරාම ඒ පරිප්පු වල රස්නෙට රම්පාවල සුවඳ එකතු වුනහම ඒක වෙනම වයිබ් එකක්. දැන් මේක අඩු ගින්දරේ හොඳට හිඳෙන්න දෙන්න. ඊළඟට මෙන්න මේ වෙලාවේදී වතුර ගතිය ටිකක් හිඳිලා අන්න ඒ වෙලාවේදී ඔයාලට පුළුවන් අර මං කිව්වේ තලාගත්ත එනසාල් කරල් 2ක් ගන්න කියලා. ඒ දෙක මේ විදිහට එකතු කරගන්න. ඉතින් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි අපි තලාගත්තු එනසාල් කරල් මුලින්ම පරිප්පු එකට එකතු කරගන්නේ නැතුව මේ වෙලාවේදී එකතු කරගන්නේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මුලින්ම පරිප්පු එකට එනසාල් එකතු කරගත්තා නම් මුළු පරිප්පු එකම එනසාල් රහක් වෙනවා. ඒ නිසා තමයි මෙන්න මේ වෙලාවේදී එකතු කරගන්නේ. ඉතින් ඒකෙන් පරිප්පු එකට මාරම සුවඳක් වගේම රසක් එනවා. අර දානේ ගෙදර තියෙන වයිබ් එක අපිට මතක් වෙනවා. ඔයාත් මේක try කරලා බලන්න. එතකොට ඔයාලට මං කියන දේ හොඳටම තේරෙයි. අපි හදන්නේ කැටපරිප්පු ව්‍යංජනයක් නිසා මේකේ වතුර ගතිය හොඳට හින්දෙන්න අපි හදා ගන්න ඕනි. ඒ නිසා තව ටිකක් කලවම් කරලා පියනෙන් වහලා අඩු ගින්දරේ මේක මේ විදිහට උයා ගන්න.
ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු කැටපරිප්පු ව්‍යංජනය ලිපෙන් බාලා ටික වෙලාවක් ගියාට පස්සේ තියෙන විදිහ. දැන් මේක කපලා ගන්න පුළුවන් සයිස් එකට තියෙනවා. ඉතින් මේක මාරම රසයි සුවඳයි. ඔයාලත් try කරලා බලන්න. ඔයාලට ගෙදර හිතුන ගමන් හදලා කන්න, දානේ ගෙදරකට, උත්සවයකට, ඒ වගේම බත් මුලකට බඳින්නත් හොඳ පරිප්පු ව්‍යංජනයක්.